Hello, welcome back to my YouTube channel. අද වීඩියෝ එකම අරගෙන ආවේ යුනිවර්සිටි ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. හරි. දැනටමත් යුනිවර්සිටි ඉන්න නංගිලා මල්ලිලා දන්නව ඇති ෆයිනල් ඉයර් එක වෙද්දී ඔයාලට අමුතු බලවේගයකින් වැඩ කරන්න හැකියාව තියෙන්න ඕන. මොකද ෆයිනල් ඉයර් එක කියන්නේ හරිම ස්ට්‍රෙස් වැඩ ගොඩාක් තියෙන ඉයර් එකක්. මොකද ඔයාලා ෆයිනල් එක්සෑම් ලියන ගමන් ඔයාලගේ රිසර්ච් එකත් කරන්න ඕනේ. මොකද ෆයිනල් ඉයර් එකේ එක්සෑම් එකක්වත් අපි රිපීට් වෙන්නේ නැතුව කරගන්න ඕනේ. මොකද රිපීට් වුණොත් අපිට ඊළඟ බැච් එකත් එක්ක තමයි ඩිග්‍රී එක ගන්න වෙන්නේ. ඒක නිසා අපි එන්ඩ් එක්සෑම් එක වගේම අපේ රිසර්ච් එකටත් වැඩි ප්‍රයොරිටි එකක් දෙන්න ඕනේ. හරි. මම අද කතා කරන්නේ අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එක ගැන. අපි බලමු එහෙනම් කොහොමද අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එක වෙන්නේ කියලා. මම ඊට කලින් රිසර්ච් ගයිඩ් සීරීස් එකක් කරා. ඒකෙදි කොහොමද අපි ප්‍රොබ්ලම් එකක් හොයාගන්නේ සහ ලිටරචර්ස් හොයාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා ඇති. ඒක බැලුවේ නැති අය ඉන්නවා නම් ඒකත් ගිහින් බලන්න. හරි. ඔයා ටෙක්නොලොජි ෆැකල්ටි එකේ අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකෙන් පස්සේ ඔයාලට මාස 6ක කාලයක් හම්බෙනවා ඔයාලගේ අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එක කරන්න. මේක යුනිවර්සිටි එකේ කෝස් මොඩියුල් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. එක යුනිවර්සිටි එකේ ප්‍රොසීජර් එක ඩිපෙන්ඩ් වෙනවා ඒ යුනිවර්සිටි එක මත. ඒ වගේම තමයි සමහර යුනිවර්සිටිස් වල රිසර්ච් ටොපික් එකක් ලෙක්චරර් එහෙම නැත්නම් ඔයාගේ සුපර්වයිසර් විසින් ලබා දෙනවා. එහෙම නැත්නම් අපි හොයාගන්න ඕනේ රිසර්ච් ප්‍රොබ්ලම් එකක් හොයාගෙන ඒක ටොපික් එකක් අපිම හොයාගන්න ඕනේ. ඒක නිසා මම අපි රිසර්ච් ඒරියා එකක් අපි කරන්න ඉන්න රිසර්ච් එක මොකක්ද කියන එක ගැන පොඩි අයිඩියා එකක් තියනවා කියලා කියන හිතන තැනින් අපි පටන් ගමු. මුලින්ම අපි කරන්න ඕනේ ප්‍රොපෝසල් එක ක්‍රියේට් කරන එක. ප්‍රොපෝසල් එක ක්‍රියේට් කරාට පස්සේදී ප්‍රොපෝසල් ප්‍රසන්ටේෂන් එක කරලා ඉවරනාට පස්සේදී ඉන්ටර්විව් පැනල් එකෙන් ඔයාලට දැනුම් දෙනවා ඔයාලගේ රිසර්ච් එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද බැරිද කියලා. බැරි වෙලා හරි ඔයාගේ රිසර්ච් ප්‍රොපෝස් කරපු රිසර්ච් එක කරන්න බැරි වෙලා රිජෙක්ට් වුණොත් ඔයා නැවතත් රීක්‍රියේට් කරන්න ඕන ඔයාගේ ප්‍රොපෝසල් එක. ඒකල සබ්මිට් කළා ඒකේ ඇප්‍රූවල් එක හම්බුනොත් විතරයි ඔයාලට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් රිසර්ච් එක. එතනින් පස්සේ ඔයාලට ඒකත් යුනිවර්සිටි එක මත ඩිපෙන්ඩ් වෙනවා ප්‍රෝග්‍රස් ප්‍රසන්ටේෂන් තියෙනවද කියන එක. ඒ කියන්නේ ඔයාලා රිසර්ච් එක කරගෙන යන අතරතුරේ ඔයාලගේ ප්‍රෝග්‍රස් එක කොහොමද කියලා චෙක් කරලා බලනවා. ඒකත් යුනිවර්සිටි එක මත ඩිපෙන්ඩ් වෙනවා සහ ලෙක්චරර් මත ඩිපෙන්ඩ් වෙනවා. සමහර වෙලාවට ඔයාලගේ සුපර්වයිසර් විසින් ඔයාලගේ රිසර්ච් එක වෙන වෙනම ප්‍රෝග්‍රස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු බැච් එකටම වෙන වෙනම ප්‍රෝග්‍රස් එක මෙන්න මෙහෙම තියෙනවා කියලා ඔයාලට ප්‍රසන්ටේෂන් ඩේට් එකක් දීලා කරන්න දෙන්නත් පුළුවන්. සමහර යුනිවර්සිටි වල ප්‍රෝග්‍රස් ප්‍රසන්ටේෂන්